ප්‍රශ්නාංක 36 නිෂ්පාදන ආයතනයක පහත එක් අවස්ථාවට වඩාත්ම උචිත ගිණුම් කරන සංකල්පය සඳහන් කරන්න කියලා තියෙනවා. අවස්ථාව A නිෂ්පාදන ක්‍රියාවලියේ භාවිතා කරන යන්ත්‍ර සඳහා ශ්‍රේය වියදමක් ලෙස හඳුනා ගැනීම ගැලපුම් සංකල්පයට අනුව තමයි අපි හඳුනාගන්නේ. පොදු පරමාර්ථ මූල ප්‍රකාශන වාර්ෂිකව පිළියෙල කිරීම අපි කාලච්ඡේද සංකල්පය. කාලච්ඡේද සංකල්පයට අනුව තමයි එහෙම කරන්නේ. වර්ෂය තුළ දේපළ පිරිත සහ උපකරණ වල සිදු වූ වෙනස් වීම් නිරූපණය කිරීමට මූල්‍ය ප්‍රකාශනවල සටහන් පිළියෙල කරන්නේ අනාවරණ සංකල්පයට අනුව. දැනට විභාග වෙමින් පවතින නඩුවක් හේතුවෙන් ආයතනයට ලැබීමට අපේක්ෂිත රුපියල් ලක්ෂ 5ක වන්දියක් හඳුනා නොගැනීම අපි ආරක්ෂණ සංකල්පයට අනුව තමයි එහෙම කරන්නේ නැත්තේ. ඊළඟට ප්‍රශ්න අංක 37 2025 3.30ක දිනෙන් අවසන් වර්ෂය තුලදී ක්‍රීඩා සමාජයක පහත ගණදෙනු සිද්ධ වුණාලු. 2024 11.30 දින ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 3ක පරිත්‍යාගයක් ලැබුණු අතර ඒ ක්‍රීඩා උපකරණ පරිත්‍යාග අරමුදල් ගිණුමට බැර කරන ලදී. B කියනවා මෙම පරිත්‍යාග භාවිතා කරමින් 2025 රුපියල් ලක්ෂ 2ක් වටිනා ක්‍රීඩා උපකරණයක් අත්පිට මුදලට මිලදී ගැනීම මෙම ක්‍රීඩා උපකරණයෙහි අපේක්ෂිත ඵලදායී ජීව කාලය අවුරුදු 5යි. C මෙම පරිත්‍යාග භාවිතා කරමින් වෙනත් ක්‍රීඩා උපකරණයක් මිලදී ගැනීම සඳහා 2025 3.25 දින රුපියල් 50000ක් අත්තිකාරමක් ගෙවීම මෙම ක්‍රීඩා උපකරණ 2025 4.5 දින ක්‍රීඩා සමාජයට ලැබෙනු ඇති බව අපේක්ෂා කරනවලු. ගිණුම් වර්ෂයක් තුලදී ගෙවීම් කිරීම සඳහා පරිත්‍යාග භාවිතා කළ ප්‍රමාණයේ වටිනාකම සමාන ප්‍රමාණයක් ආදායම් ලෙස හඳුනා ගැනීම ක්‍රීඩා සමාජයේ ප්‍රතිපත්තියයි. 2025 3.30ක දිනෙන් අවසන් වර්ෂය සඳහා ක්‍රීඩා උපකරණ ශ්‍රේය සටහන් කිරීම හා පරිත්‍යාග ආදායම ලෙස හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ජර්නල් සටහන් තමයි ඉල්ලන්නේ. එතකොට අපි ෂෙයා ගණනය කරන්න ඕන ලක්ෂ 2යි මේ මිලදී ගත්ත ක්‍රීඩා උපකරණයේ වටිනාකම අවුරුදු 5ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මේක මිලදී අරන් තියෙන්නේ 2025 1 සිට 3.30ක වෙනකන් මාස 3ක් තියෙනවා. මාස 3කට අදාළව විස්තරයි කරන්න 1යි 10000යි. එහෙනම් ෂෙයා වාර්තා කරන්නේ ක්‍රීඩා උපකරණ ක්ෂය ගිණුම හර කරනවා 10000ක්. දැන් 10000ක් ලියන්න අවශ්‍ය නැහැ අපිට දහස් වලින් දීලා තියෙන හින්දා ඊළඟට ක්‍රීඩා උපකරණ ක්ෂය වෙන් කිරීම බැර කරනවා 10000ක්. පළවෙනි ප්‍රශ්නට උත්තරය මේක. ඊළඟට අපෙන් ඉල්ලන්නේ ආදායමක් ලෙස මේ වර්ෂයට දාලා ආදායමක් ලෙස හඳුනා ගැනීමට අදාළ ඍතු සරණ ක්‍රීඩා උපකරණ පරිත්‍යාග අරමුදල ආදායමක් ලෙස හඳුනා ගන්නේ කොහොමද කියලා. අපිට තියෙනවා ක්‍රීඩා උපකරණ ලක්ෂ 2ක ක්‍රීඩා උපකරණ මිලදී ගත්ත. ඒ වගේම අපි ගෙවලා තිනවා 50000ක වටිනාකමක් තවත් ක්‍රීඩා උපකරණයක් මිලදී ගැනීම වෙනුවෙන්. එහෙනම් මේ වර්ෂය ඇතුලේ මෙන්න මේ දෙකම මිලදී අරගෙන තිනවා. එතකොට 2,50,000ක් තමයි වටිනාකම. මේ 2,50,000ක වටිනාකම තමයි අපි ක්‍රීඩා උපකරණ අරමුදල් ගිණුමෙන් අයින් කරන්න ඕන. එහෙනම් ක්‍රීඩා උපකරණ අරමුදල් ගිණුම 2,50,000ක් 2,50,000ක් කියන්නේ 250ක් හර කරනවා ආදායම් වියදම් ගිණුම
බැර කරනවා 2,50,000. ඒ කියන්නේ 250. මෙන්න අපේ ක්‍රීඩා උපකරණ අරමුදල් ගිණුම පාවිච්චි කරලා ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම හේතුවෙන් වර්ෂයට අදාළව සිද්ධ කරපු මේ ගෙවීම් මේ මිලදී ගැනීම් වලට අදාළව අපි ආදායම් වියදම් ගිණුමට හඳුනාගත්තා. දීප්ති සරණ මේක 37 වෙනි ප්‍රශ්නෙට අදාළ උත්තරය මේකයි. ඊළඟට ප්‍රශ්න අංක 38 39 පිළිතුරු දෙන්න මෙන්න මේ පල්ලෙහා කියන විස්තරය බලලා. අමල් සහ බිමල් පිරිවෙලෙන් 5:3 අනුපාතයට ලාභ අලාභ බෙදා ගනිමින් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගියහ. අපි සටහනක් දාගමු. අපිට ඉන්න අමල් සහ බිමල් 5:3 තමයි ලාභ බෙදාගෙන ගිහිල්ලා තියෙන්නේ මේ දෙන්න. 2024 4.1 සිරිල් නව හවුල්කරුවෙකු ලෙස බඳවා ගන්නා ලදී. මෙන්න මේ දවසේ 2024 4.1 සිරිල් අලුතෙන් එකතු වෙනවා. මෙදිනට ව්‍යාපාර කීර්තිනාමය ගණනය කළ තියෙනවා. කීර්තිනාමය 2400ක්. එය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් තුලින් ගලපන්නලු ගලපලා තිනවලු. නව හවුල් ව්‍යාපාරයේ ලාභ අමල් බිමල් සහ සිරිල් අතර බෙදෙන්නේ අමල් බිමල් හා සිරිල් අතර බෙදෙන්නේ 3-2-1 අනුපාතයට. 2025 3.31 දිනට හවුල් ව්‍යාපාරයේ තිදෙනාගේ ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ දීලා තියෙනවා. 2025 3.31 දින අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ලාභය දීලා තියෙනවා. මේ අවුරුද්දට අදාළ ලාභය 2820යි. සෑම හවුල්කරුවෙකුම කීර්තිනාම ගැලපීමෙන් පස්සේ ලැබෙන ප්‍රාග්ධන ශේෂ මත 10%ක වාර්ෂික පොලියකට හිමිකම් කියනවා. එහෙනම් ප්‍රාග්ධන පොලියක් මේ ලාභය විසර්ජනය කරනකොට ප්‍රාග්ධන පොලී තීනෝ 10%ක්. ඒක ගණනය කරන්නේ කීර්තිනාමය ගැලපුවාට පසු ප්‍රාග්ධන ගිණුම් ශේෂවලට. රයිට්. එහෙමනම් අපිට මේක පහසුවෙන්ම කරගන්න පුළුවන් වෙන්නේ ප්‍රාග්ධන ගිණුමක් ගහගන්න ඕන. කටුවට ගහගන්න. ඉන්නේ අමල් බිමල් සහ කවුද සිරිල්. අමල් බිමල් සිරිල්. මෙන්න මෙයාගේ ආරම්භක ශේෂ මෙන්න මෙතනින් පේන්න ඕන. ඊට පස්සේ අවසාන ගිණුම් ශේෂ දීලා තියෙනවා 2025 3.31ට. අමල්ගේ 8700යි විමල්ගේ 6600යි සිරිල්ගේ 3600යි. මෙන්න පහළට ගෙන ගිය ශේෂයන් ටික. මේ පැත්තෙන් ඉහළට ගේන්න ඕන අපි සටහන් කරන්නේ නැහැ. එතකොට මෙතනින් වාර්තා වෙන්න ඕන කීර්තිනාමය සටහන් කරන්න ඕන. කීර්තිනාමය නානා හා පෑ බෑ. නව හවුල්කරුවන්ට නව අනුපාතයට හර කරලා දාන්න ඕන. පැරණි හවුල්කරුවන්ට පැරණි අනුපාතයට බැර කරලා දාන්න ඕන. කීර්තිනාමය මෙන්න මෙච්චරයි. පැරණි හවුල්කරුවෝ කවුද? මෙන්න මේ දෙන්නා. ඒගොල්ලොන්ට බැර කරලා දාමු. කීයද? වරක් 3යි 3 වරක් 5 1500යි 3 වරක් 3 9යි 900යි 1500ක් අමල්ට බිමල්ට 900යි. නව හවුල්කරුවෝ කවුද? මෙන්න මේ තුන් දෙනා. මේගොල්ලොන්ට මේ අනුපාතයට හර කරලා දාන්න ඕන. එතකොට 2400 බෙදීම 6 ගුණ කිරීම 3 2 1. එතකොට 4 වරක් 3 12යි 1200යි 4 2 8යි 800යි 400යි. එපමණයි අපිට තොරතුරු දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ කීර්තිනාමය ගැලපීමට පෙර 2024 4.1 දිනට අමල් සහ බිමල්ගේ ප්‍රාග්ධන ගිණුම් ශේෂ සහ 2024 4.1 දිනට සිරිල්ගේ
සිරිල් විසින් දායක වූ මුදල. දැන් අපිට මෙන්න මේ ගහගත්ත පස්සේ ඔක්කොම ටික හොයාගන්න පුළුවන්. බලන්න ප්‍රාග්ධන ගිණුමේ ශේෂයන් ගණනය කරන්න නම් 2024 4යි 1 දිනට මෙන්න මේකට අපි මෙන්න මේ දන්න කාරණා ටික යොදාගෙන හදාපු ප්‍රාග්ධන ගිණුම තුලනය කරන්න ඕන. අපේ මෙන්න මේ දෙන්නගෙන එහානේ. බලමු එකතු කරලා. එතකොට අපිට එනවා ශේෂයක් 8400. ඊට පස්සේ 7400යි 7400ෙන් අඩු කරන්න 900ක් 6500. අපිට ආවා අමල්ගේ බිමල්ගේ ආරම්භක ශේෂ ප්‍රාග්ධන ගිණුමේ 8400යි අයන්නට 8400යි ආයන්නට 6500යි. සිරිල් දායක වෙච්ච මුදල අහනවා. සිරිල් දායක වෙච්ච මුදල මෙන්න මෙතනින් එන්න ඕන. ඒ කියන්නේ බලමු ශේෂ කළා. මෙන්න එන වෙනසක් 4000යි කියන්න උත්තරේ 4000යි සිරිල් ව්‍යාපාරයට ගෙනාපු මුදල. ඊළඟට 39 වෙනි ප්‍රශ්නේ 2025 331 අවසන් වර්ෂය සඳහා මල්ගේ සහ බිමල්ගේ ලාභ කොටස් අහනවා. එතකොට අපිට ලාභයක් උපයලා තිබ්බා මෙන්න මේ ප්‍රමාණය 2820ක්. මම මෙතන හදන්න 2820යි ලාභ කොටස. හැබැයි ප්‍රාග්ධන පොලි විදියට බෙදෙන්න ඕන මෙන්න මේ තුන් දෙනාට. ප්‍රාග්ධන පොලි විදියට බෙදෙන්නේ මෙන්න අවසාන ශේෂය මත පදනම් කරගෙන 10%ක්. එතකොට අමල්ට බිමල්ට සහ සිරිල්ට මෙන්න මේ විදියට 870ක් 660ක් සහ 360ක් විදියට ප්‍රාග්ධන පොලී විදියට මේ ලාභය බෙදෙන්න ඕන. බෙදුනට පස්සේ ඉතිරි වෙනව ගාණක් අන්න ඒක තමයි මෙන්න මේ අනුපාතයට ලාභ කොටස් විදියට බෙදෙන්නේ. බලමු ගණනය කළා 2820න් අඩු කරන්න 870ක් 660ක් සහ 360ක් ඉතිරි වෙන්නේ 930යි. 930 තමයි බෙදෙන්නේ 3-2-1 අනුපාතයට. බෙදන්න 6න් ගුණ කරන්න 3න් 465යි 310යි 155යි විදියට. අමල්ට එහෙනම් 39ට අයන්න උත්තරේ 465යි අමල්ට ලාභ කොටස් විදියට හම්බ වෙන්නේ. ආයන්න බිමල්ට 310යි ලාභ කොටස් විදියට හම්බ වෙන්නේ. එහෙනම් 38 සහ 39 ප්‍රශ්න වලට උත්තරේ මෙන්න මේ ආකාරයට හදාගන්න පුළුවන්. ඊළඟට 40 වෙනි ප්‍රශ්නය මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව 2018 අනුව පහත වගන්ති සම්පූර්ණ කරන්නලු. ඒ මූල්‍ය ප්‍රකාශන සාමාන්‍යයෙන් පිළිල කරනු ලබන්නේ වාර්තාකරණ ඒකකයට පවතී යන්න උපකල්පනය මතයිලු. මොකක්ද? අඛණ්ඩ පැවැත්ම. අඛණ්ඩ පැවැත්ම උපකල්පනය මත තමයි අපි ගිණුම් වාර්තා පිළිල කරන්නේ. වියදමක් යනු හිමිකම් සඳහා අයිතිවාසිකම් දරන්නන්ට කරනු ලබන බෙදාහැරීමකින් තොරව හිස්තැනක් අඩුවීමක් හෝ හිස්තැනක් වැඩිවීමක් හේතුවෙන් හිමිකමෙහි සිදුවන අඩුවීමකි. හිමිකම අඩුවෙන්නේ වත්කම් අඩුවීම හෝ වගකීම්
වැඩිවීමක ප්‍රතිඵලයක් විදියට. C. මූල්‍ය තොරතුරු විශ්වාසනීය ලෙස නිරූපණය කර ඇතැයි යන්න පිළිබඳ ස්වාධීන නිරීක්ෂකවරුන්ට එකඟතාවයක් ඇති කර ගැනීමට හැකිවන වැඩිදියුණු කිරීමේ ගුණාත්මක ගති ලක්ෂණය වන්නේ සත්‍යාපනය කළ හැකි බව. එතකොට 40 වෙනි ප්‍රශ්නයට උත්තරය මෙන්න මේ ආකාරයෙන් දෙන්න පුළුවන්. ඊළඟට 41 වෙනි ප්‍රශ්නය LKS 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප්‍රමිතයට අනුව පහත එක් ප්‍රකාශ සත්‍ය අසත්‍යභාවය තමයි පෙන්වන්නේ කියලා තියෙන්නේ. A. ආයතනයක් විසින් සම්පූර්ණ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් අවම වශයෙන් වාර්ෂිකව ඉදිරිපත් කරන්න ඕන. ඔව් ඒක සත්‍යයි. අවම වශයෙන් වාර්ෂිකව ඉදිරිපත් කරන්න ඕන. B. වෙනත් ප්‍රමිතයකින් නියම කර හෝ අවසර දී ඇති අවස්ථාවක හැර ආයතනයක් විසින් එහි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ආදායම් සහ වියදම් හිලව් නොකර යුතුය. ඔව් පැහැදිලි සත්‍යයි. හිලව් කරන්න එහෙම ප්‍රමිතයකින් ඉඩ දීලා නැත්නම් අවස්ථාවක් නැහැ. මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන් කළ හෙළිදරව් කිරීම මගින් උචිත නොවන ගිණුම් කරන ප්‍රතිපත්ති ආයතන නිවැරදි කරන්න පුළුවන්ලු. හෙළිදරව් කිරීම මගින් එහෙම ගිණුම් කරන ප්‍රතිපත්තියක වෙනසක් එහෙම හෙළිදරව් කිරීමක් හුදු හෙළිදරව් කිරීමකින් කරන්න බෑ. ඒක අතීතයේ සිට පවත්වාගෙන ආවායයි සේ සලකලා තමයි ගිණුම්ගත කරන්න වෙන්නේ. හෙළිදරව් කිරීමක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක හින්දා මේ ප්‍රකාශනය අසත්‍යයි. D. වෙනත් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත මගින් නියම කර හෝ අවසර දී ඇති පරිදි ලාභ හෝ අලාභ තුල හඳුනා නොගත යුතු ආදායම් සහ වියදම් අයිතම වලින් වෙනත් විස්තීර්ණ ආදායම් සමන්විත වෙනවා. ඕ වෙනත් විස්තීර්ණ ආදායම් එන්නේ වෙනත් මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය තුල අපි මෙහෙයුම් යටතේ හඳුනා නොගන්නා ආදායම් සහ වියදම්. මේ ප්‍රකාශය සත්‍යයි. එනම් 41 වෙනි ප්‍රශ්නෙට උත්තරය මෙන්න මේ ආකාරයට දෙන්න පුළුවන්. ඊළඟට 42 වෙනි ප්‍රශ්නය 2025 3:31 දිනට සීමිත රුවන් පොදු සමාගමට අදාළව විභාග වෙමින් පවතින නඩු දෙකක තොරතුරු දීලා තිනෝ. ඔයාගෙන් ඉල්ලන්නේ ඉහත සඳහන් නඩු වලට අදාළව LKS 37 ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් ප්‍රමිතයට අනුව පහත ප්‍රකාශන සම්පූර්ණ කරන්නලු. ප්‍රකාශනය A. 2025 3:31 දිනට සීමිත සඳරුවන් පොදු සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිස්තැනක් ප්‍රතිපාදනයක් හිස්තැනක් යුතුය කියලා කියනවා. පළවෙනි එකේ කියනවා A. සේවයෙන් ඉවත් කරන අවස්ථාවේදී ඇති වූ මතභේදයක් හේතුවෙන් හිටපු සේවකයෙකු විසින් රුපියල් මිලියන 8ක වන්දියක් ඉල්ලමින් සමාගමට එරෙහිව නඩුවක් පවරා ඇත. සමාගමේ නීතිඥවරයාගේ මතය අනුව සමාගම මෙම නඩුව පරාජය වීමට ඉතා ඉහළ සම්භාවිතාවයක් ඇති අතර රුපියල් මිලියන 6ක වන්දියක් ගෙවීමට සමාගමට සිදුවේ ඇස්තමේන්තු කරලා තිනවා. එහෙමනම් පළවෙනි හිස්තැනට අදාළව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මිලියන 6ක ප්‍රතිපාදනයක් ඔයා හඳුනා ගන්න ඕන. පළවෙනි හිස්තැනට මිලියන 6ක් දෙවෙනි හිස්තැනට ප්‍රතිපාදනයක් හඳුනාගත යුතුයි. B. මිලියන 5ක හිස්තැනක් සීමිත රුවන් පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශනයන්හි හිස්තැනක් තුල හෙළිදරව් කළ යුතුය. බලමු B කියලා. අඩු ගුණාත්මක තත්ත්වයක අමුද්‍රව්‍ය සැපීම හේතුවෙන් මිලියන 5ක වන්දියක් ඉල්ලමින් සමාගම විසින් එහි සැපයුම්කරුවෙකුට එරෙහිව නඩුවක් පවරා ඇත. සමාගමේ නීතිඥවරයාගේ මතය අනුව සමාගමට මෙම නඩුව ජය ගැනීමට ඉතා ඉහළ සම්භාවිතාවයක් තියෙනවලු. එහෙමනම් මිලියන 5ක අපි හඳුනාගන්නේ අසම්භව්‍ය වත්කමක්.
පළවෙනි හිස් තැනට අසම්භව්‍යවත්කම් අසම්භව්‍යවත්කමක් සීතරුවන් පොදු සමාගයේ මූල ප්‍රකාශනයන්හි තුල හෙළිදරව් කළ යුතුය. අපි කොහෙද සටහන් තුල කිසිම අවුරුකින් අපි ගැලපීමක් කරන්න යන්නේ අසම්භව්‍යවත්කම් අපි සටහනක් තුලින් හෙළිදරව් කරනවා දුරස්ත නොවේ නම්. එහෙනම් අපිට තියෙනවා 42 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මෙන්න මේ ආකාරයට දෙන්න පුළුවන්. ඊළඟට 43 වෙනි ප්‍රශ්නේ LFRS 16 කල්බදු ප්‍රමිතියට අනුව පහත එක් ප්‍රකාශය සත්‍ය අසත්‍යද යන්න දක්වන්න තියෙන්නේ. ප්‍රකාශය A. කල්බද්ද ආරම්භක දිනේදී කල්බදු ගැනුම්කරු විසින් භාවිත අයිතිය සහිත වත්කම පිරිවැයට මිනුම් කළ යුතු වෙනවලු. ඕ ඒක නිවැරදි සත්‍යයි. B. කල්බද්ද ආරම්භක දිනේදී කල්බදු ගැනුම්කරු විසින් කල්බදු වගකීම පිරිවැයට මිනුම් කළ යුතුය. නෑ පිරිවැයට නෙමෙයි. මේ ප්‍රකාශනය අසත්‍යයි. අපි කල්බදු ගෙවීම් වල වර්තමාන වටිනාකමට තමයි කල්බදු වගකීම හඳුනා ගන්න. C. කල්බද්ද ආරම්භක දිනට පසුව කල්බදු ගැනුම්කරු විසින් භාවිත අයිතිය සහිත වත්කම පිරිවැය ආකෘති හෝ ප්‍රත්‍යාගන ආකෘති යොදා ගැනීම මිනුම් කරන්න පුළුවන්. ඕ ඒ ප්‍රකාශය සත්‍යයි. ඊට පස්සේ අපිට බලපාන්නේ පසුව මිනුම් කරන්නේ LKS 16 දීපල පිරිත හා උපකරණ ප්‍රමිතයට අනුකූලව තමයි ඊළඟට භාවිත අයිතිවත්කම අපි මිනුම් කරණය පසුකාලීනව අපි හඳුනා ගන්නේ. D. කල්බදු කාල සීමාව අවසානයේ කල්බදු වත්කමේ අයිතිය කල්බදු ගැනුම්කරුට මාරු වන අවස්ථාවක වත්කමේ ඵලදායී ජීව කාලය මත පදනම්ව භාවිත අයිතිය වත්කම ක්ෂය කරනවා. ඔව් පැහැදිලි. මේ ප්‍රකාශය සත්‍යයි. එහෙම නොවුනොත් වත්කමේ අයිතිය මාරු නොවුනොත් අපි කල්බදු කාලය හෝ ඵලදායී ජීව කාලය යන කාලයන්ගෙන් වඩා ඉක්මනින් අවසන් වන කාලයට තමයි අපි ක්ෂය කිරීම කරන්නේ. එතකොට 43 වෙනි ප්‍රශ්නෙට උත්තරය මෙන්න මේ ආකාරයට දෙන්න පුළුවන්. ඊළඟට 44 LKS 16 දීපල පිරිත හා උපකරණ ප්‍රමිතියට අනුව පහත ප්‍රකාශ සම්පූර්ණ කරන්නලු. ඒ ප්‍රකාශය කියනවා මෙන්න මෙහෙම. ක්ෂය යනු වත්කමක හිස් තැනක් එහි ඵලදායී ජී කාලය තුළ ක්‍රමානුකූලව බෙදා හැරීම. ක්ෂය කියන්නේ වත්කමක ක්ෂය කළ හැකි අගය. ක්ෂය කළ හැකි අගය ඵලදායී ජීව කාලය තුළ ක්‍රමානුකූලව බෙදා හරින ක්‍රමය. B. වත්කමක් හිස් තැනක් විට එය ක්ෂය කිරීම ආරම්භ කළ යුතුය. එය භාවිතා කරන්නට සුදුසු තත්ත්වය නැත්නම් භාවිතය සඳහා පවතින දවසේ සිට මගේ අදහස භාවිතය සඳහා භාවිතයට සුදුසු තත්වයට පත්ව ඇති දින සිට භාවිතයට සුදුසු තත්වයට පත්ව ඇති දින සිට නැත්නම් භාවිතය සඳහා පැවති දින සිට තමයි ක්ෂය කරන්න ඕන. C. ආව වශයෙන් සෑම මූල්‍ය වර්ෂයක් අවසානයේම වත්කමක ඵලදායී ජීව කාලය සහ හිස් තැනක් සමාලෝචනය කරන්න ඕන. වත්කමක සුන්බුන් අගය එහෙම නැත්නම් ක්ෂය ක්‍රමය මේ දෙකම හරි සුන්බුන් අගය වේවා ක්ෂය ක්‍රම වේවා LKS 16 ප්‍රමිතියට අනුව වර්ෂයකට සැරයක්වත් සමාලෝචනය කරන්නේ කියලා පැහැදිලිවම වගන්තියක දක්වලා තිබ්බා. කාලච්ඡේදයට අදාළ ක්ෂය වියදම ලාභ හෝ අලාභය තුළ හඳුනාගත යුතු වන්නේ එය වෙනත් වත්කමක හිස් තැනක් තුළ ඇතුළත් කර නොමැති නම් පමණි. කොහේද පිරිවැය තුළ ඇතුළත් නැත්නම් පරිවෙ එහෙමත් නැත්නම් ධාරණ අගය තුළ ඇතුළත් නැත්නම් පමණි. මෙන්න මේ ආකාරයට 44 වෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් අපිට. ඊළඟට 45 ප්‍රශ්නය උචිත ගිණුම් කරන අනුපාත භාවිතා කරමින් පහත ප්‍රකාශ සම්පූර්ණ කරන්නයි කියලා තියෙන්නේ. ඒ ප්‍රකාශය කියනවා ආයතනයක් ණය ප්‍රාග්ධනය මත දැඩිව රඳා පවතින බව ඉහළ හිස් තැනක් අනුපාතය මගින් පෙන්눔 කරනු ලබයි. මොන අනුපාතයද? තෝලන
අනුපාතය මගින් නැත්නම් ණය හිමිකම් අනුපාතය මගින් අපිට පෙන්눔 කරන්න පුළුවන්. B ආයතනයක් විසින් එහි වෙළඳ ණයගැතියන්ගෙන් කාර්යක්ෂම මුදල් එකතු කර ගන්නා බව ඉහළ හිස් තැනක් අනුපාතය මගින් පෙන්눔 කරනවා. මොකද්ද? ණයගැති පිරිවැටු අනුපාතය මගින් තමයි ඒ කාර්යක්ෂමතාවය පෙන්වන්නේ. C ආයතනයක හිස් තැනක් අනුපාතය එම හිස් තැනක් අනුපාතයට වඩා සැලකිය යුතු ලෙස අඩු වී ඇති විට කෙටිකාලීන වගකීම් පිරීම සඳහා ආයතනයට තොග විකිණීම මත රඳා පැවතීමට සිදුවන බව පෙන්눔 කෙරේ. මොකද්ද ආයතනයකට ෂණික වත්කම් නැත්නම් ෂණික අනුපාතය එහි මොන අනුපාතයටද? ජංගම අනුපාතයට වඩා සැලකිය යුතු ලෙස අඩු වී ඇතනම් අපිට ආයතනයේ තොග විකිණීම මත රඳා පවත්වන්න සිද්ධ වෙනවා. එහෙමනම් 45 ප්‍රශ්නෙට උත්තරේ මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. හොඳයි 46 වෙනි ප්‍රශ්නය. විශේෂ කේක් වර්ගයක් සඳහා බේකරි නිෂ්පාදන සමාගමක් ලද ඇණුමකට අදාළව පහත පිරිවැය දී ඇත. තවද මෙම කේක් ඇණුම ලබා ගැනීම සඳහා මෙම සමාගම දැනටමත් රුපියල් 1,20,000ක විකුණුම් ප්‍රවර්තන පිරිවැයක් දරා ඇත. පිරිවැය අයිතම කිහිපයක් දීලා තියෙනවා. පිටි සීනි සහ බටර් පිරිවැය, බේකරි සේවකයන් සඳහා අතිකාල දීමනා, විශේෂිත කේක් වර්ගයේ ඇසුරුම් පිරිවැය කියලා දීලා තියෙනවා. අතිරේක තොරතුරු දීලා තියෙනවා. ස්ථීර බේකරි සේවකයන්ගේ මාසික වැටුප්, බේකරියේ මාසික කුලීය. මෙම කේක් ඇණවුම සඳහා පහත එක් පිරිවැය දක්වන්නලු. අයන්නෙන් කියනවා ගිලුණු පිරිවැය දැනටමත් දරා ඇති පිරිවැය පැහැදිලිව දුන්නා 1,20,000යි. මෙතන රුපියල් දහස් වලින් අහන්නේ. එහෙනම් 120ක් තමයි ගිලුණු පිරිවැය. ආයන්න මුළු අදාළ පිරිවැය අපිට අදාළ වෙන්නේ මේ කේක් ඇණවුම සඳහා අදාළ වෙන්නේ පිටි සීනි සහ බටර් පිරිවැය අදාළ වෙනවා. ඊට පස්සේ බේකරි සේවකයන් සඳහා අතිකාල දීමනා මේ ඇණවුම් බාරගත්තොත් අතිකාල ගෙවන්න වෙනවා. ඇසුරුම් පිරිවැයක් දරන්න මේ විශේෂ කේක්. අතිරේක දීපු තොරතුරු වලට දාලා ස්ථීර බේකරි සේවකයන්ට ගෙවන බේකරියේ මාසික කුලිය අදාළ වෙන්නේ නැහැ. එතකොට මේ අහන්නේ මේ කියන ඇණවුමට විතරක් අදාළ වෙන්නේ මෙන්න මේ 700ක පිරිවැය. මුළු අදාළ නොවන පිරිවැය අදාළ වෙන්නේ නැත්තේ. එහෙනම් අපිට මේ දීපු අමතර තොරතුරු වල දීපු ස්ථිර බේකරි සේවකයන්ට ගෙවපු මාසික වැටුප, ඒ වගේම බේකරියේ මාසික කුලිය 300යි. ඒ වගේම අපි කලින් මෙන්න මේ වාර්තා කරපු 120 මේකත් අදාළ පිරිවැයක් නෙමෙයි. මුළු අදාළ නොවන පිරිවැය මේ අයිතම තුනේ එකතුව 900යි 1000යි 1020යි. රයිට්. එහෙනම් 46 වෙනි ප්‍රශ්නෙට උත්තරය මෙන්න මේ ආකාරයට අපිට වාර්තා කරන්න පුළුවන්. ඊළඟට 47 වෙනි ප්‍රශ්නය. පහත එක් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න තමයි දක්වන්න තියෙන්නේ. ඒ ආයතනයක ගැනුම් දෙපාර්තමේන්තුව විසින් ගැනුම් අධ්‍යාචන පත්‍රය පිළියෙල කරනු ලබයි. ගැනුම් අධ්‍යාචන පත්‍රය ගැනුම් අංශයෙන් පිළියෙල කරනවා කියන ප්‍රකාශය අසත්‍යයි. මොකද ගබඩා අංශය විසින් තමයි ගැනුම් අංශයට ගැනුම් අධ්‍යාචන පත්‍රයක් එවන්නේ. එහෙනම් මේ ප්‍රකාශනය අසත්‍යයි. B උද්ධමනකාරී තත්ත්වයක් යටතේ තොගය අගය කිරීම සඳහා පෙර ඇතුළු පෙර පිටේ ගෙන FIFO ක්‍රමය භාවිතා කළ විට තොගේ පිරිවැය බරිත සාමාන්‍ය ක්‍රමයේදී ලැබෙන අගයට වඩා වැඩි වෙනවා. අවසාන තොග ලැබෙන්නේ අවසාන තොග අගය වෙන්නේ
අවසානයට මිලදී ගත් තොග ඒකකවල පිරිවැයින්නේ. එතකොට බරිත මිලට වඩා ෆයිෆෝ ක්‍රමය පාවිච්චි කරොත් ගබඩාව ඉතිරි වෙලා තියෙන්නේ අවසානයට මිලදී ගත්ත මිල යටතේ තොග. එතකොට තොගාගේ වෙන්නේ අවසාන මිල යටතේ ඉතා ඉහළ අගයක් වාර්තා වෙනවා. එතකොට මේ ප්‍රකාශනය සත්‍යයි. C. තොග අයිතම එක ආර්ථික ඇණවුම් ප්‍රමාණය EOQ වන්නේහි වාර්ෂික ඇණවුම් පිරිවැය සහ වාර්ෂිකව රඳවා තබා ගැනීමේ පිරිවැය එකතුව ඒ දෙකෙන් එකතුවෙන් හැදෙන මුළු පිරිවැය අවම වන යලි ඇණවුම් ප්‍රමාණයයි. අවම වන ප්‍රමාණය තමයි මේ ප්‍රකාශනය නිවැරදි. D. එක් තොග අයිතමේ ලැබීම් නිකුත් කිරීම සහ ශේෂය ප්‍රමාණයෙන් සහ වටිනාකමෙන් යන දෙකෙන්ම සටහන් කරන ලේඛනය බින් කාඩ් පත්‍රය. බින් කාඩ් පත්‍රයේ වටිනාකම සඳහන් වෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රකාශනය අසත්‍යයි. සියල්ලම සඳහන් වෙන්නේ වටිනාකම්ද ඇතුළත්ව සඳහන් වෙන්නේ ගබඩා ලෙජරේ. එතකොට අපිට 47 වෙනි ප්‍රශ්නෙට මෙන්න මේ ආකාරයට උත්තරේ දෙන්න පුළුවන්. හොඳයි, ඊළඟට 48 වෙනි ප්‍රශ්නයේ සීමිත දසුන් පොදු සමාගම නිෂ්පාදන සමාවක් වන අතර ඒ යන්ත්‍ර සහ එකලස් නම් වූ පිරිවැය මධ්‍යස්ථාන දෙකකින් සමන්විත නොවලු. සමාගම තනි භාණ්ඩයක් නිෂ්පාදනය කරනවලු. මේ සමාගම ඒකක 30000ක ක්‍රියාකාරී මට්ටමකදී පහත තොරතුරු දීලා තියෙනවා. විකුණුම් මිල 400 කියලා දීලා තියෙනවා. ශුද්ධ ලාභ අනුපාතය 25යි. අපි ටිකක් මේක සටහන් කරගමු. ශුද්ධ ලාභ අනුපාතය කියන්නේ විකුණුම් මිලෙන් ශුද්ධ ලාභය කොච්චරක් තියෙනවාද? 25යි. මේක අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ලියාගමු. පිරිවැය ලාභය විකුණුම් මිල කියලා. ඒ කියන්නේ විකුණනව නම් 100කට ලාභය 25ක් විදිහට තියෙන. එහෙනම් පිරිවැය 75ක් විදිහට තියෙනවා. අපිට දුන්න තොරතුරක් විකුණුම් මිල 400 කියලා. අන්න මේකට සමාන කරලා දාන්න පුළුවන් 400යි. අපිට අවශ්‍ය වුණොත් මේ තොරතුරු පාවිච්චි කරමු. අමුද්‍රව්‍ය පිරිවැය ඒකකයක් සඳහා 50යි, ශ්‍රම පිරිවැය ඒකකයක් සඳහා 35යි. මේ ඍජු පිරිවැය වේරියබල් කොස්ට් එක එතකොට දීලා තියෙන්නේ 50යි 35යි. දෙකේම එකතු 85යි. අපි දන්නේ නැහැ මේකට තව එකතු වෙයිද කියලා අපි ලියාගත්තා. ඊට පස්සේ අපිට දීලා තියෙන පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාතය. අපිට දීලා තියෙන මධ්‍යස්ථාන දෙකක් සඳහා පිරිවැය මධ්‍යස්ථානය යන්ත්‍ර සහ එකලස්. යන්ත්‍ර පැයක් සඳහා 25යි, ශ්‍රම පැයක් සඳහා 20යි. සැකසුම් කිරීමේ කාලය ඒකකයක් සඳහා යන්ත්‍ර පැය 3ක්, ඍජු ශ්‍රම පැය 2ක් කියලා දීලා තියෙනවා. සමාගම ආරම්භක හෝ අවසාන තොග තිබ්බේ නැtei කියලා දීලා තියෙනවා. පහත දෑ දක්වන්නලු. ඒකකයක් සඳහා නිෂ්පාදන පිරිවැය ක්‍රියාකාරී මට්ටම ඒකක 30000 දී මුළු නිෂ්පාදන පිරිවැය ක්‍රියාකාරී මට්ටම ඒකක 30000 දී ඒකකයක් සඳහා නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය. එතකොට බලමු කොහෙන් හරි අපි මේක හදාගන්න ක්‍රමයක් පාවිච්චි කරගන්න. අපිට මූලික වශයෙන් දුන්න තොරතුරු ටික දාගත්තා. ඊට පස්සේ අපිට එකපාරටම හිතා ගන්න බෑ කොහෙන්ද පටන් ගන්න කියලා. බලන්න අපිට දීලා තියෙනවා අන්තර්ගහන අනුපාත දෙකක්. අපි අන්තර්ගහන අනුපාතය කොහොමද දාගමු? මේ තියෙන්නේ නිෂ්පාදන පිරිවැය. ඒක බලන්න ඕන ක්‍රියාකාරී මට්ටමේ. ක්‍රියාකාරී මට්ටම හදන්න තොරතුරු දීලා තියෙනවා. යන්ත්‍ර පිරිවැය මධ්‍යස්ථානයේ යන්ත්‍ර පැය 3ක් යනවලු එකක් හදන්න. එතකොට ඒ වගේ 30000කට අදාළව තමයි මේ තොරතුරු දීලා තියෙන්නේ. එහෙම වුණාට පස්සේ 25යිලු අන්තර්ගහන අනුපාතය. ඒ වගේම එකලස් පිරිවැය මධ්‍යස්ථානයේ ශ්‍රම පැය 2ක් යනවලු අපේ ක්‍රියාකාරී මට්ටම 30000යි. එතකොට මෙන්න මේ කියන පොදුකාර පිරිවැය ක්‍රියාකාරී මට්ටම බෙදුවට පස්සේ අන්තර්ග්‍රහණ අනුපාතය 20ක් එනවා. එතකොට අපිට බලන්න හරස් කුණිත්‍ය කළා මෙන්න මේ පොදුකාර පිරිවැයන් දෙක නම් හොයාගන්න පුළුවන්. අපි හොයාගමු. දෙදස් 250යි බින්දු 3යි මෙතන
1200.3යි. එහෙනම් x සහ y කියන්නේ සම්පූර්ණ පොදුකාර්ය පිරිවැය. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. ප්‍රොඩක්ෂන් ඕවර්හෙඩ් එක සම්පූර්ණම මෙන්න මේ ඉලක්කම් දෙකේ එකතුව. 3450යි. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය ආවා. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය ඉල්ලලා නැහනේ. ඒකකයක් සඳහා නිෂ්පාදන පිරිවැය නම් ඉල්ලලා තියෙනවා. අපි බලමු තවත් මේක සරල කරගෙන යන්න. එතකොට දැන් මේ තියෙන්නේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. එතකොට මේ තියෙන්නේ ඒකකයක විචල්්‍ය පිරිවැය. ඒකකයක විචල්්‍ය පිරිවැය සහ ඒ කියන්නේ ඍජු පිරිවැය. ඍජු පිරිවැයන්ගේ එකතුව. ඍජු පිරිවැය දෙකයි දීලා තියෙන්නේ. මෙන්න මේ ඍජු පිරිවැයන්ගේ එකතුවෙන් අපිට දෙයක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒකකයට නම් ඒකක අපි 30000 දී නම් මේ ක්‍රියාකාරී මට්ටම තීරණය කරලා තියෙන්නේ. එහෙනම් සම්පූර්ණ අපේ විචල්්‍ය පිරිවැයන් අපිට හොයාගන්න පුළුවන්. ඍජුව දායක වෙච්ච පිරිවැයන් ටික 85 ගුණ කිරීම 30000 අපිට 2550.3යි. බලන්න නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයට මේ ඍජු පිරිවැය කියන්නේ ප්‍රාථමික පිරිවැයනේ. ප්‍රාථමික පිරිවැයන් එකතු කරාට පස්සේ 2550ක් එකතු කරාට පස්සේ 6000.3යි. මේ එන්නේ මුළු නිෂ්පාදන පිරිවැය. බලන්න අපෙන් පළවෙනියටම අහනවා ඒකකයක් සඳහා නිෂ්පාදන පිරිවැය. දෙවෙනි එක අහනවා ක්‍රියාකාරී මට්ටම 30000 දී මුළු නිෂ්පාදන පිරිවැය. එතකොට මුළු නිෂ්පාදන පිරිවැය අපි හොයාගත්තා. මේ අපි ලියමු ආයන්නට උත්තරය රුපියල් 1000 වලින් නිසා 6000යි. මෙන්න අපි හොයාගත්ත මුළු නිෂ්පාදන පිරිවැය. ඒකකයක් සඳහා නිෂ්පාදන පිරිවැය හොයන්න නම් අපිට මේ මුළු නිෂ්පාදන පිරිවැය බෙදන්න ඕන ඒකක සංඛ්‍යාවෙන්. ඒක ක්‍රියාකාරී මට්ටමින්. එතකොට බලන්න 200යි ඒකකයක මේක රුපියල් වලින් එන්නේ. මේක රුපියල් 1000. ඒකකයක් සඳහා නිෂ්පාදන පිරිවැය ගත්තා. ඊළඟට ඉයන්නෙන් අහනවා ක්‍රියාකාරී මට්ටම 30000 දී ඒකකයක් සඳහා නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය. මෙන්න නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය හොයන්න නම් සම්පූර්ණ පිරිවැය හොයාගන්න ඕන අපිට. මුළු පිරිවැය හොයාගන්න නම් අපි පාවිච්චි නොකර කෑල්ලක් මෙන්න මෙතන අපි සටහන් කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ විකුණාට පස්සේ විකුණන්න සම්පූර්ණ දරාපු වියදම සහ ලාභය. එහෙමනම් අපි බලමුකෝ ඒකක 30000 දී සම්පූර්ණයෙන්ම අපිට පිරිවැය කොච්චරක් ගිහිලාද කියලා. ඒ තමයි මුළු පිරිවැය. 75 ගුණ කිරීම 30000. ඒ කියන්නේ 2250.3යි. ඔව් වැරදි. නෑ. මේ අපි දියාගත්තේ ශුද්ධ ලාභ අනුපාතය. මේ තියෙන්නේ විකුණුම් මිල. විකුණුම් මිලට ගලපලා ගන්න පිරිවැය කීයද කියලා 400ක් නම් විකුණුම් මිල පිරිවැය වෙන්නේ එතකොට 300. 400 100න් බෙදුවා 75න් ගුණ කරා. එහෙමනම් අපිට ලාභය 100යි. ලාභය කියන එක අපිට ඕනේ අපිට ඕන මෙන්න මේ 300 කියන උත්තරේ. 300 කියන්නේ අපේ පිරිවැය සම්පූර්ණ පිරිවැය. ඒකකයකට 300 නම් 30000කට කීයද? මිලියන 9යි. මේ ආවේ අපිට මුළු පිරිවැය. එතකොට මේ තියෙන මුළු නිෂ්පාදන පිරිවැය. මුළු පිරිවැය හැදෙන්නේ නිෂ්පාදන සහ නිෂ්පාදන නොවන පිරිවැයන්ගේ පොදුකාර්ය පිරිවැයන්ගේ එකතුවෙන් නම් මුළු පිරිවැය 9000.3යි. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය 6 මිලියන 6යි නම් බිලියන 3ක් තියෙනවා නිෂ්පාදන නොවන
පොදුකාර්ය පිරිවැය. හැබැයි අපෙන් අහන්නේ ක්‍රියාකාරී මට්ටම 30000 දී ඒකකයක් සඳහා නිෂ්පාදන නොවන පිරිවැය. මේ ආවේ මුළු පිරිවැය නම් නිෂ්පාදන නොවන පිරිවැය නම් අපි බෙදනවා ඒකක සංඛ්‍යාවෙන්. එතකොට අපිට එනවා 100යි. රුපියල් 100ක් තමයි ඒකකයට අදාළ නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය වෙන්නේ. හොඳයි. අපි මෙන්න මේ ආකාරයට ප්‍රශ්නාංක 48ට උත්තරය හොයා ගත්තා. ඊළඟට ප්‍රශ්නාංක 49 ඒකක 25000ක නිෂ්පාදන ධාරිතාවයක් සහිත සමාගමක් විසින් නිෂ්පාදනය කර විකුණනු ලබන තනි භාණ්ඩයකට අදාළව පුරෝකථනය කළ තොරතුරු තමයි දීලා තියෙන්නේ. දායකත්ව විකුණුම් අනුපාතය දීලා තිනවා. හරි අපි දන්නවා CS ratio එක S C ගුණ කිරීම 100 ඒ කියන්නේ අපිට 40යි. අපිට මෙන්න මේක මෙහෙමත් ලියා ගන්න පුළුවන් selling price variable cost C. සහභාගී වෙන්නේ විකුණනවා නම් selling price එක 100ක් සහභාගී 40 එහෙනම් variable cost එක 60යි. ඔන්න ඔහොම ලියා ගන්න පුළුවන්. අපි ලියා ගත්තා. ආරක්ෂිතාන්තිකයේ ඒකක 9000යි සහ රුපියල් වලින් ආරක්ෂිතාන්තික දීලා තිනවා 450000යි කියලා. එතකොට ස්ථාවර පිරිවැය දීලා තියෙන 120000යි කියලා. ඒකකයක විකුණුම් මිල අහන්නේ. එතකොට බලන්න ඒකකයක විකුණුම් මිල සමච්ඡේදන ලක්ෂ්‍ය ඒකක වලින් අහනවා. ක්‍රියාකාරී මට්ටමේ 15000 දී ලාභය අලාභය අහනවා. බලන්න ඒකකයක විකුණුම් මිල හොයන්න හරිය සරලව අපිට පුළුවන්. ආරක්ෂිත ආන්තිකය අපිට රුපියල් වලිනුත් දුන්නා ඒකක වලිනුත් දුන්නා. ඒකක 9000යි. 450000 ක්‍රියාකාරී මට්ටමේදී ආරක්ෂක ආන්තිතේ මේ බලන්න අපිට ගන්න පුළුවන් 50යි. ඒකකයේ විකුණුම් මිල එහෙනම් මේ අවස්ථාවේදී 50යි. අයන්නට උත්තරය 50යි. ආයන්න සමච්ඡේදන ලක්ෂ්‍ය. සමච්ඡේදන ලක්ෂ්‍යය කියන්නේ මම මේක මකනවා. සමච්ඡේදන ලක්ෂ්‍යය කියන්නේ ලාභත් නැති පාඩුත් නැති තැන. මුළු ස්ථාවර පිරිවැය දීලා තියෙනවා 120000යි කියලා. එහෙනම් මුළු පිරිවැය 120000යි නම් මුළු සහභාගයක් වෙන්න ඕනේ 120000යි. අපි බලමු. අපි මේකෙන් හොයාගත්තා ඒකක විකුණුම් මිල. විකුණුම් මිල හොයාගත්තනේ. විකුණුම් මිල නම් 50 නම් සහභාගය කීයද? ඒකක සහභාගය 50 20යි. එහෙමනම් ඒකකයක සහභාගය 20යි. අපිට මේ ඒකකයක විකුණුම් මිල හොයාගත්තනේ කලින්. සහභාගය හොයාගන්න පුළුවන් වුණා 50 බෙදුව 100න් ගුණ කරා 40. එහෙමනම් අපිට කොච්චර ඒකක ප්‍රමාණයක් හදන්න ඕනද ලාභත් නැති පාඩුත් නැති තැනට එන්න කියලා අපිට ගන්න පුළුවන් 120000 බෙදන්න 20න්. එතකොට 6000යි. එහෙනම් ලාභ සමච්ඡේදන ලක්ෂ්‍යය ඒකක 6000යි. ඊළඟට ක්‍රියාකාරී මට්ටම ඒකක 15000ක් වන විට ලාභය හෝ අලාභය. ක්‍රියාකාරී මට්ටම මේකෙදිම අපිට මෙහෙම්මම හදන්න පුළුවන් ක්‍රියාකාරී මට්ටම 15000. මෙන්න මෙතෙන්ට 15000 දාන්න විතරයි ඕන. එතකොට 15000 ගුණ කරන්න 20න් අපිට මුළු සහභාගය ලක්ෂ 3ක් එනවා. ස්ථාවර පිරිවැය අඩු කරාට පස්සේ 1,80,000යි. ඒ කියන්නේ අපිට දීලා තියෙන දහස් වලින් 180යි. උත්තරය ඒ කියන්නේ ඒකක 15000 දී අපේ ලාභයක් තියෙනවා. අපි ලාභය කියලා ලියමු. ලාභය 180යි. අපිට බිංදු 3 දීලා තියෙන හින්දා හරිම උත්තරේ 1,80,000යි. අපිට 49 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. හොඳයි. හරි. ප්‍රශ්න අංක 50. සමාගමක් විසින් එහි පැරණි යන්ත්‍රයක් වෙනුවට රුපියල් වෙනුවට වසර 10ක අපේක්ෂිත ඵලදායී ජීවකාලයක් සහිත නව යන්ත්‍රයක් මිලදී ගැනීමට සලකා බලමින් ඉන්නවලු. මේ සම්බන්ධයෙන් පුරෝකථනය කරපු තොරතුරු දීලා තියෙනවා. විස්තර ටිකක් තියෙනවා. නව යන්ත්‍රයේ පිරිවැය, නව යන්ත්‍රයේ සුඹුන්නගය, පැරණි යන්ත්‍රයේ විකුණුම් මිල, පැරණි යන්ත්‍රයේ විකුණුම් වියදම, අතිරේක කාරක
ප්‍රාග්ධනය මෙම මුදල ව්‍යාපෘති කාලයේ අවසානයේදී අය කරගන්න පුළුවන්ලු. නව යන්ත්‍ර නිසා අඩුවන වාර්ෂික මෙහෙයුම් මුදල් ගලා යෑම. වාසියක්. නව යන්ත්‍රය නිසා වැඩිවන වාර්ෂික ආදායම එකත් වාසියක්. මෙම ව්‍යාපෘති සඳහා පහත් දෑ හඳුනා ගන්නලු ආරම්භක ශුද්ධ මුදල් ගලා යෑ. අයන්න. ආරම්භක ශුද්ධ මුදල් ගලා යෑම හදා ගන්න පුළුවන් වෙන්නේ නව යන්ත්‍රයේ පිරිවැය 12000යි. ඊට පස්සේ අපිට තියෙනවා නව යන්ත්‍රයෙන් සුද්බුන්නගේ අපිට ඕනේ ආරම්භයේදී පැරණි යන්ත්‍රයේ විකුණුම් මිල. පැරණි යන්ත්‍රයේ විකුණුම් මිල කියන්නේ 800යි. 800යි ඒක අපිට වාසියක්. ඊට පස්සේ පැරණි යන්ත්‍රයේ විකුණුම් වියදම. මේක අපිට පාඩුවක්. ඒ කියන්නේ පිරිවැයට එකතු වෙන්න ඕන. ඊට පස්සේ අතිරේක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය මේ ව්‍යාපෘතිය අවසානයේ ආය කරගන්න පුළුවන්. එතකොට මේක අපිට වියදමක් 2500යි. අනිත් දෙකම වාර්ෂික සහගත තත්ත්වයන් දෙකක්. ඒ තත්ත්වයන් දෙකම අපිට ඒ වර්ෂවලදී තමයි මුදල් ප්‍රවාහයක් විදිහට සලකන්න වෙන්නේ. එතකොට මෙන්න මේ අයිතම 3 අයිතම 4 හතරේ එකතුව තමයි අපේ ආරම්භක ශුද්ධ මුදල් ගලා යෑම වෙන්නේ. දහතුන්දස් සත්සිය 50යි. 13750 තමයි ආරම්භක මුදල් ගලා යෑම. අපේ අදහස් වලින් තමයි අපිට ඉල්ලන්නේ. ඔව් හරි. ආයන්න පිළිගෙවුම් කාලය. එහෙමනම් මේ 13750ක ආයෝජනය කොච්චර කාලයක් යනවාද ආවරණය කරගන්න. ආවරණය කරගන්න වෙන්නේ අපිට මුදල් ශුද්ධ මුදල් ගලා ඒම් වලින්. අපිට වාර්ෂිකව ශුද්ධ මුදල් ප්‍රවාහයක් ජනිත වෙනවා මෙන්න මේ විදිහට. නව යන්ත්‍රය නිසා අඩුවන වාර්ෂික මෙහෙයුම් මුදල් ගලා යෑම. මුදල් ගලා යෑම අඩු වෙනවයි කියන්නේ අපිට වාසියක්. ඒ වගේම තමයි නව යන්ත්‍රය නිසා වැඩි වෙන වාර්ෂික ආදායම. ආදායමක් වැඩි වෙනවයි කියන්නේ වාසියක්. මෙන්න මුදල් ප්‍රවාහයන් දෙකක් ශුද්ධ වශයෙන් ගලාගෙන එනවා අපිට මෙන්න මේ මුදල් ප්‍රවාහයන්ගෙන් තමයි මෙන්න මේ 13750 කවර් කරගන්න වෙන්නේ. එහෙමනම් අපිට කොච්චරක් කාලය යනවද? 2350යි 13750 13750 බෙදීම 2250 6.11 6.11 අපිට මෙන්න මෙච්චර අවුරුදු ප්‍රමාණයක් යනවා මෙන්න මේ ආයෝජනය කියවා ගන්න. කියන්න මුළු පර්යන්ත ශුද්ධ මුදල් ගලා ඒම්. පර්යන්ත කියන අවසානයේ කොච්චර මුදල් ගලාගෙන එනවාද කියලා අහන්නේ අපිට අවසානයේදී අතිරේක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය වෙනුවෙන් වැය කළ කරපු 2500ක මුදලක් ලැබෙනවා. ඒ වගේම රුපියල් 2000ක් නව යන්ත්‍රයේ සුන්බුන් වටිනාකමත් අපිට පර්යන්ත අවසාන අවුරුද්දේදී මේ කියන විදිහට වසර 10ක් අවසානයේදී ලැබෙනවා. ඒ වගේම 10 වෙනි අවුරුද්දෙත් අපිට මෙන්න මේ මුදල් ප්‍රවාහයන් දෙක එනවා. මෙන්න අපිට සම්පූර්ණයෙන්ම මුළු පර්යන්ත ශුද්ධ මුදල් ගලා ඒ මෙන්න මෙච්චර ප්‍රමාණයක් හම්බ වෙනවා. අපි ගණනය කරමු. 6750යි. 6750ක් තමයි පර්යන්ත මුදල් ප්‍රවාහය මුදල් ගලා ඒම් සම්පූර්ණ වටිනාකම. 50 වෙනි ප්‍රශ්නෙට මෙන්න මෙහෙම උත්තරය ලබා ගන්න පුළුවන් අපිට. හොඳයි අපි ප්‍රශ්න 50ම සාකච්ඡා කරලා ඉවරයි. ඔයා කරන්න තියෙන්නේ මේ උත්තර ටික බලලා ලියාගෙන විතරක් මදි. එකම ප්‍රශ්නේ කිහිප වතාවක් 3-4 පාරක් නැත්නම් 10-12 සැරයක් කටපාඩම් වුණාට කමන්නේ ආයෙ හදන්න.
ප්‍රැක්ටිස් කරන තරමට තමයි MCQ එහෙකට නම් උත්තර දෙන්න පුළුවන් වෙන්නේ.